හයි යාළුවනේ බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඇත්තටම sorry මට පුළුවන් වෙලාවට තමයි travel videos කරන්නේ. මේ දැන් මෙහෙට සමයක ඔයාලට පේනවා ඇති ලස්සනට මල් පිපිලා තියෙනවා. මේ sakura cherry blossom කියන්නේ sakura. මේ ජපානයේ වගේ නම් ගොඩක් ඉතින් නැහැ. නමුත් ලස්සනට පිපිලා තියෙනවා මේ තනින් තන ගොඩක් වෙලාවට ගස් තියෙනවා පාරයින් හිටවපුවා. ඔයාලට බලන්න පුළුවන් රෝස් පාටට ලස්සනට. තාම ඇත්තටම මේ ස්ප්‍රින්ග් එක නිසා ග්‍රීස්ම ඍතුව නෙමෙයි ස්ප්‍රින්ග් එක කියන්නේ වසන්ත කාලේ තාම ඒක නිසා මේ තාම හරියට ගස්වල මල් දලු ඒව දාගෙන ඉන්නේ ලාවට දලු දාගෙන එනවා. ඔයාලා දැකලාද මගේ කලින් වීඩියෝ එකේ මේ කලින් වීඩියෝ වල වින්ටර් කාලේ ගත්ත වීඩියෝස් තියෙනවා මේ ඒ කියන්නේ ගස් මැරිලා වගේ එක කොලයක්වත් නැහැ නිකන් වේලිච්ච දඬු වගේ ගස්. දැන් ඔයාලට පේනවා ඇති වෙනස ඒ ගස්ම ලස්සනට චූටි ලා දලු දාගෙන එනවා. මල් පිපෙනවා. සමහර ගස් තියෙනවා මේ දලු දාන්න කලින් අර වේලිච්ච නටු වල මල හැදෙනවා. ඒ මල් හැදිලා ඊට පස්සේ තමයි දලු දාන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සනට මේ හරි ලස්සනයි චෙරි බ්ලොසම් ගස් ඇත්තටම මේ සකුරා ගස් මාරම ලස්සනයි. කාලේට ඇත්තටම ලස්සනයි යවුව තියෙනවා. පොඩි ලාවට සීතලක් තියෙනවා. ඒත් දැන් ජැකට් නැතුව සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න පුළුවන් තරමට රස්නේ තියෙනවා. ඉතින් මේ තමයි ලන්ඩන් වල මේ ලන්ඩන් වල ප්‍රෙස්ටන් රෝඩ් කියන්නේ ප්‍රෙස්ටන් රෝඩ් එකකින් තමයි මේ යන්නේ. මං ගෙදර යනවා ඇත්තටම මේ පොඩක් සුපර් මාකට් එකට ගියා පොඩි බඩු ටිකක් ගන්න. පෞගේ දවස්වල මේ ගස් ඔක්කොම වේලිලා මැලිලා දැනුත් තියෙනවා නිකන් මැරිච්ච ගස් වගේ ඔයාලට පේනවා ඇති. නමුත් ඒ ඔක්කොම ලස්සනට මේ දලු දාලා හැදෙනවා කොළ පාටට. මම තව වීඩියෝ එකක් ගේන්නම් හොඳට මේ ගස්වල කොළ දාලා ලස්සනට කොළ පාටට තියෙනකොට තව මාස 2 3ක් විතර යනකොට මේ හරි ස්කෝලයක් තියෙන නිසා මේ ස්පීඩ් එක 20යි පැයට සතම 20යි. ඊට වැඩි වේගෙන් යන්න පුළුවන් ගිහිල්ලා ට්‍රැෆික් පොලිස් කාර් එකක් කොහේ හරි තිබුණොත් එම ෆොටෝ එකක් එක්කම දඩකොලයක් ඉදෙට එනවා. පවුම් 65ක් සති දෙකක් දවස් 14ක් ඇතුළත ගෙවුවොත් 65යි. දවස් 14 පැනපු හැටියේ පවුම් 130යි. ඊට පස්සේ දවස් 28ක් පැනපුවාම මේක තවත් ඩබල් වෙනවා. ඉතින් දඩකොලයක් ආපු හැටියේ මිනිස්සු අර පවුම් 65 අඩුම ගානේ පුළුවන් තරම් ඉක්මනට පහසුකම් තියෙන ඔන්ලයින් එකෙන්ම ගෙවන්න පුළුවන් දඩ ඒ කියන්නේ පයින් එක ගෙදෙට්ටම එනවා.
ෆොටෝ එකක් එක්ක ටයිම් එක පාර ඔක්කොම විස්තර ඇතුව වැරද්ද සියලුම විස්තර ඇතුව ගෙදරට තැපෑලෙන් එනවා මේ දඩකොලේ. අපිට ඒක මේ ඔන්ලයින් ගෙවන්න පුළුවන් නැත්නම් කෝල් කරලා ගෙවන්න පුළුවන්. කැමති විදියකට නැත්නම් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. නැත්නම් නගර සභාවට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. Tamanta කැමති විදියට ඒ කියන්නේ පහසු විදියට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. ඔයාලට පේනවාද මේ ස්පීඩ් බ්‍රේකර්ස් දාලා තියෙන්නේ, හම්පස් දාලා තියෙන්නේ. මොකද මිනිස්සු වේගෙන් යනවනේ. එතකොට බ්‍රේක් ගාලා මේක ස්ලෝ කරන්න වෙනවනේ. මේ හම්පස් උඩින් දාන්න බෑනේ නැත්තම්. ස්පීඩ් ලිමිට් එක විතර මේ ගෙවල් තියෙන පාර දෙපැත්තේ ගෙවල් තියෙනකොට ගොඩක් වෙලාවට මේ ඒගොල්ලන් හම්පස් දානවා. අද ඇත්තටම මේ හොඳ ෂෝක් දවසක්. ගොඩක් සීතලත් නැහැ. අවුව තියෙනවා, හොඳ සීතල හුළඟක් තියෙනවා. රස්නෙත් තියෙනවා, සීතල හුළඟකුත් තියෙනවා. මේ ඇත්තටම හරි ෂෝක් වෙදේක. අපිට ඉතින් මේ වගේ දවසක් මේට උදා වෙනවා කියන්නේ මාරම සතුටු දවසක්. අවුව ඉතින් මේ විදියට කොහොමත් මාස දෙකක් වගේ තමයි තියෙන්නේ. ෂෝට්කට් එකකින් දාලා යන්නේ. තව පල්ලෙහා තියෙනවා ලස්සන මල් ගහක්. මම ඇත්තට මෙතනින් හරවන්න ඕනේ. මම එතෙන්ටම යන්නම් පොඩ්ඩක්. මොකද ළඟටම මේ ගිහිල්ලා වීඩියෝ ගල්ලුවත් ලස්සනයි. ඇත්තටම හරිම ලස්සනයි. දැන් යූටර්න් එකක් ගහලා උඩහට යන්න ඕනේ. මම ඇත්තටම ඵලයට ආවේ මල් ගහ මේ වීඩියෝ කරගන්න ඕන නිසා. සකුරග මල් ටික ගහේ ලස්සන රතු පාට මලක් පිපිලා තියෙනවා. කොළත් රතු පාටයි, කුණුලේ පාටයි. මලක් තියෙන ලස්සන රතු පාට චූටි මල් වගේ. ඒක පැහැදිලිව පේන්නේ නිකන් දළු වගේ පේන්නේ. මෙතනක් තියෙනවා ගහක්.
පාරත් හරිම ලස්සනයි. මේ මල් තාම පිපීගෙන යනවා සමහර ගස්වල. ඔයාලට පේනවා ඇති මේ ගෙවල් පිටතින් බැලුවාම ඇත්තටම එකම වගේ. ඇතුළත් එකම ප්ලෑන් එකකට තියෙන්නේ. මේ ගෙවල් අපිට වෙනස් කරන්න බෑ. මේවට මේ වික්ටෝරියන් හවුසස් කියලා තමයි කියන්නේ. මේ අපිට වෙනස් කරන්න බෑ. මේ ගෙවල් වෙනස් කරනවා නම් මේ කවුන්සිල් එකට ප්ලෑන් ඉදිරිපත් කරලා ඒගොල්ලන්ට සල්ලි ගෙවලා ඒ ප්ලෑන් එක පාස් වුණොත් විතරයි අපිට වෙනස් කරන්න පුළුවන්. පාරවල් වලට පේනවනේ දාලා තියෙන දෙපැත්තේ. ඒ කියන්නේ වැඩිය මේ අඩි 7යි අඩි 7කට වැඩිය පළල නෑ මෙතන. අඩි 7යි ඊට වැඩිය අඩු පළලක වාහනයක් තමයි යන්න පුළුවන්. ලොකුන වාහන වලට යන්න බෑ මේ පාරේ. ගියොත් මෙතනින් ආපහු හරවගෙන යන්න ඕනේ. මේ අපැත්තේ මේ දකුණු අත පැත්තේ තියෙන නේද මල් ගස්. මේවා පුළුන් වගේ මුළු ගහම සුදු පාටට තිබුණේ. ඇත්තටම දැන් මල් හැලිලා නිකන් පුළුන් මේ ගහක් වගේ තිබුණේ. පුළුන් වගේ වැහිලා හොඳටම. දැන් ගේ ළඟටම ආවා යාළුවනේ. ගොඩක් ස්තුතියි. thank you මගේ වීඩියෝ බලනවට. please මොන හරි අඩුපාඩු තියෙනම් කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න, like එකක් දාන්න. thank you so much.